80 පිටේ නැගලා හරි ලස්සනයි. හරිෂෝ And I got this soda, Remy boys that know fast money don't slow, no one can control. Hey what's up guys, my name is Disa. අදවට ගන්නලා තියෙනවා. අද යනවා අපි guys මගේ යාළු දෙන්නෙකුත් එක්ක කොරියාවේ බීච් එක බලන්න. ඉතින් අපි සෙට් වෙමු වීඩියෝ එකේදී. දැන් මගේ යාළු දෙන්න මේ ළඟ තියෙන ටවුන් එකකින් සෙට් වෙනවා. හරිය දැන් මම හිඳන් යන්න ඕන බස් එකේ ඒ ටවුන් එකට. ගිහිල්ලා එතනින් ආයි උන් දෙන්නත් එක්ක එකතු වෙලා යනවා ඉන්චොන් බීච් එක බලන්න guys. හරියද? ඉතින් ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න, bell icon එක ඔයාලා දිහා මෙච්චර දවසක් ඕගොල්ලන්ට ගේම් වීඩියෝ ගෙනවට අද ගේන්නේ කොරියාවේ vlog එකක්. හරිද? ඉතින් සෙට් වෙන්න. අපි යන ටවුන් එකෙන් සෙට් වෙමු. ඉතින් guys හරිද සීන් එක කියන්නේ බස් එක තියෙන්නේ මේ විනාඩි 37කින්. 37ක් ඉතින් මෙතන ඉන්න බෑනේ. දැන් මොකද්ද කරන්න කියලා කල්පනා කරේ guys. මොකද්ද කරන්නේ? ඔන්නෝක තමයි guys අපි කම්පැනි එකේ පාර කම්පැනි තියෙන්නේ අන්න අර පැත්තේ. හරිද? ආන් අර පැත්තේ මේ කම්පැනි තියෙන්නේ. පාර තියෙන්නේ මේ පැත්තේ. දැන් අපි යනවා පාරේ. 30 එකේ බස් එක කියන්නේ සාමාන්‍ය මේ බස් වල අංක වලින් යන්නේ guys. හරිද? වැඩේ කියන්නේ දැන් යන බස් එක මම ටයිමින් තිබ්බේ කලින් මේ අපි සාමාන්‍යයෙන් යනකොට යන්නේ 8:40ට වගේ බස් එක එනවා. අද 8:40 නෙමෙයි ඉන්නේ 9 ගාන. වේදරයි. අද ටැක්සියක් දාන් ගියොත් guys සාමාන්‍යයෙන් අපි ලංකාවේ ගානේ මෙතින් ඉඳන් බලද්දී අපේ කුරියොක් වලට යනකොට මම හිතන විදියට රුපියල් මානම යෝජන රුපියල් 3000-4000ක් වගේ යනවා. හරිද? අපි වුණාට බස් එකේ ගියොත් රුපියල් 500න් වගේ ගේම් ෂේප් එකක් දාගන්න පුළුවන්. 500ක් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම හිතන්නේ 500ක් වෙන්න ඕනනේ. මගේ මූණ අවුල් ඇති guys මේ. කළුවරයි. අඩට කළුවර වෙන්න විදියක් නෑ මේක. මගේ මූණ ලස්සනට තියෙන්න ඕන. මොනවාද ඔය මම මේ කියන්නේ? තනියම නකෝ. ඔන්න එක්කෙනෙක්වත් නැහැ. ඔන්න ඔගේ තත්ත්වේ. දැන් guys map එක දාගෙන යන්න ඕන බහින තැන. ගත්තන් පස්සේ මේ බෙල් එක ගන්න ඕන. කම්පැනි තමයි තියෙන්නේ හතර වටේම. ඔය. අද කට්ටිය වැඩ. කියන්න සතුටුයි friends. පාර වැරදුනා. බස් එකට යන්න ඕන පැත්තේ මම හිතුව විදියට නෙමෙයි වැඩේ උනේ. හරිද? අර 30 එකෙන් මං අනිත් පැත්තට යනකොට මෙන්න බෝලේ අනිත් යන්න ඕන පැත්තට 30 එක බස් එක ගියා කියන්නකෝ. වැඩේ හික්කඩු ගියා ඊට පස්සේ දැන් අනිත් පැත්ත කවුමක් ගහලා ආය 90 බස් එකක් යනවා දාලා තිබ්බා. මෙතන 90 බස් එකක් යනවා කියලා මේ විනාඩි 8කින් තව තියෙනවා. දැන් ඉතින් එතෙන්ට ගාටනවා. Fine. Okay. විනාඩි 5කින් බස් එක තියෙනවා. මෙන් එන බස් මෙන්න ඕන. විනාඩි 2යි. මාරු. නන්න හරි. ඉක්මනට යන්න බස් එක එනවා. විනාඩි 2යි. විනාඩි 2කින් guys බස් එක guys දැනට නම් ආවා. ඇයි මාස් එකක් දාගෙන ඉන්නේ? යාළුවා හමුණා යාළුවේ. හයි. යකෝ මාස් එකක් දාගෙන ඌවා පෙන්නන්නේ වහන. හයි. ඇයි මාස් එකක් දාගත්තේ? පිස්සේ. ජනප්‍රිය වෙන්න කැමති නැද්ද? මට තමයි බලු වැඩේ උනේ ඔය. ඇත්තම වැඩේ උනේ මට. අත්තර කිව්වා බස් එක තියෙනවා කියලා දැක්ක 37කින් දෝද. ඒකින්ද මං කර වැඩේ මේ අනිත් පැත්තට ආව බස් එක ආවා.
කොහෙද ඒ බස් එක ගියා අනිත් පැත්තට ගිහිල්ලා කොහම හරි මට වටයක් ගහද්දි අර බස් එක හම්බුණා අයියනවා මාළු වැඩ වෙන්නේ කියන්නේ ඕකට තමයි oh my god ඉතින් මැප් එකේ පෙන්නේ මට ඕකේ වීඩියෝ කරපු එක ෆෝන් එකේ නේ ක්වොලිටි එක මම ෆෝන් එකෙන් ගහලා බැලුවා චෙක් කළා DJI ලගේ ගන්න DJI කොහොමද ඈ සතු පාට එක අංගෙනාවේ මං ආස නැහැ වැවන්නේ නැහැ කපනවා වැවෙන්න තියෙන්නේ නෑ කපනවා මානමයි චොන්තුනේ කඩවල් වහලානේ කපල දෙන්න තව කපයි දැන් ඊ මොකද්ද සද්දයක් ඇහෙන්නේ අර කොරියාවේ කොතු තිරෝ ෆෙන්ස් මේ කොටෝ හොවස් උනා ගියාම ආෂි කෙලින් තියෙන්න ඕනේ කෙලින් ගයිස් බලමු ඇති අර මේක පාඩ මොකද්ද කියන්න තියෙන්නේ මේ සතුට ගැන මල්ලම කරදරයක් අම්ම බෞද්ධ ඉඳලා මල්ලම කරදරයක් යක මාස ගානකින් සෙට් උන්නේ නැහැ එතකොට කවුද දැන් නිදා ගන්න දෙන්නේ නැත්නම් මහරයක් 11 ගාන 12 ගාන කෝල් අරගෙන කල් කපන්න එන්න නෝ අද එකක් කියවලා එනවා නිදාගත් හැරියන් කිව්වා බාත්රූම් එක ගිහලා මම මේ ටොයිලට් ගිහලා හරි දැන් ඔය ඇහැරු නිදාගත්තේ දැන් දැන් 6 ගානට කො නිදාගත්තේ සිරාට උඹ 6 ගානට මොකද්ද කරේ යකෝ 6 ගානක් වෙනකම් ෆෝන් එක බලන්න what the fuck මේ කැලේදින් දෙන්නේ නැත්තේ කෑරියා අන්නේ මේක නම් ආතල් හොඳ oh my god සෙට් එක ආතල් වගේ ඒ වගේනේ මේ මැෂින් එක කලින් තිබ්බේ නෑනේ අලුතෙන් වෙනස් කරලා බං අන්න වෙඩි තියෙන ඒවත් ඇවිල්ලා අලුතෙන් ගයිස් අපි කලින් එකට වඩා එක දැන් වෙනස් වෙලා ඇයි එහෙම වෙනස් කරේ මෝරුත් ඉන්නවා මැෂින් අලුත් කරලා නේද TikTok එක ටිප් ටොප් එක ටොප්පද ටොප් මොකක්ද තියෙන්නේ ගයිස් ඇහුණා සබ් ෆලෝ කරන්න තාවිහෙන් ඒ මොකක්ද තාපුල්ලියන් ඔක්කොම අපේ වැඩ නේද මේ ඉන්නේ ගයිස් මෙයාට කොරියන් ඊසි ඕකේ මල් ජරේ අර ට්‍රාන්ස්ලේට් කරන්න ඉන්නේ නෑ ගයිස් මේක කෙලින්මයි කොරියන්ම තමයි සීන් එකේ ඉන්නේ ආ බීලා තියෙද මේ අයිස් ඔක්කොම අයිස්ක්‍රීම් බං මන්නම් කාලා හොට් එක තිබ්බද සෙන්ටන් හරි ඒක තප්පර ගානින් කැන්සල් වෙනවට එයාට ඊසි කොරියන් හැබැයි රස නැතිලු මේක දන්නේ නැති කම නෙවෙයි ගයිස් රස නැහැ හොඳ නෝකේ ප්‍රශ්නේ නේද උඹේ රැවුල තියෙන්නේ රැවුල තිබුණා කියලා ඉතින් උඹේ රැවුල තියෙන්නේ ඔන්න හැප්පේ තා පොඩ්ඩෙන් අර සුදු දෝනි හප්පන්න කීමයි නෝ මේ මොකෝ මේ සෙනක මෙච්චර කාඩ් එක දෙන්නන්න බේක් එක ගන්න බන් තියෙන්නේ මන්න හදන්නේ කෝපි නැතුව ඇති ඕක බීම නම් ඇති කෝපි නෙවෙයිනේ බීම එක නෙවෙයි කනෝද එකේ මොනවා හරි කෝපි නෑ බීම එකක් තියෙන්නේ ඇමරිකානු වලට සීනි දාලා ගමු යා මම අන්නත් 10 minutes. 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 10 minutes
දැන් ආයෙ සල්ලි ගන්න ඕන නේද? මේ මෙහෙනේ බන් තියෙන්නේ නිල් පාට ලයින් එක. මේ තියෙන්නේ කීයෝ දාන්න. එතුම් ගන්නවද? නයිටිත් තියෙනවා ඔයගේ. අඩෝ මේ මගේ වීඩියෝ එක නේද වා? මං කියන්නේ මගේ වීඩියෝ එක. ට්‍රැක් නේවා. දන්නවද? ට්‍රැක් හින්දා පොඩ්ඩක් අවුල් වෙනවා. කවුද? ඈ? ඒක ගියාද? ගයිස් අද පොඩ්ඩක් කට්ටිය වැඩි මොකක්ද දන්නේ නැහැ මෙතන. ඒ වෙනද බං මෙහෙම කට්ටිය වැඩි නැහැනේ. මොකද්ද? හරි ඉතින්. එයාට ආ කිව්වේ මේ උඩට උඩින් හැර යමුයි කියලා. මං ගියේ පල්ලෙහා යමුයි කියනවාද? මං තමයි සුදු අසු පිට දැදලා තන්තන්. ඒක හොඳයි මේ උඩ එකක් තියෙනව නේද? ඔයාලයක් යනවා මේ 7000 අපි බස් එකේ ගිහිල්ලා ඒකට මාරු වෙනවා. එතන ඉන්නේ අර සුරපප්පලේ ගමඩ ගහන්න යන්නේ අර. අය පප්පර පප්පප්පප්ප. ඒ වගේ එකක් ආගෙන එකක් තියෙනවා. උනාන හරි ගිහිල්ලා. අපියාවා. Oh my god. පාස්වර්ඩ් පේන්නේ නැහැ ඒක. අන්න ප්ලේන් ගෙන්නවා උඩ. එයාර උඩ මොකද ගෝලයක් තියෙන්නේ? යන්න පුළුවන් නේද ඒකට? ඈ? හරිනේ දැන් යන්. එයාපෝට් එකට ආවා. එරන් කොල්ලෝ ආයි ගියා. එයාපෝට් එකක් ගියා. යා. මොද අට සිරාට උගේ ජන්ජ අදිනවද මොකද තියෙන්නේ අහුට ජය ඉතින් ගයිස් අපි යනකොට ඩයල් එක අපිට සෙට් වුණේ අපිට කියලා දෙනවා යන තැන 그러면 지금 인천에 있어요? 안산에 있어요? 일하는 데가 어디야? 김포. 김포 구례 알아요? 우리 야 친구 두면 다루다루요. 나 다루다루. 친구 두면 같이 일해요. 나 다루. 일단 아프지 말고 다치지 말고 잘 먹어야 돼. 다치고 아프면 나만 서러워. 식구들 보고 싶고 그러니까. කොරියන් එයාලයින් ගොඩක් යනවලු. අපිට දැන් පෙන්නනවා මේ පාරේ යනදී බලන්න. චීස්. මෙයා කවුද දන්නේ නැහැ නේ මේ ඩයල්. දැන් ගියපු ඩයල්. කැමති ඇති නේද අපි කට්ටිය උදව් කරන්න. කියන්නේ එහෙම සමහර ඉන්න බාර මිනිස්සුත් එක්ක කතා බහ කරලා එහෙම මඩ නාලේ එන්න පුළුවන්. අර ෆ්ලයිට් ගන්නද? නෑ. එහාට යන්න ඕන. ගයිස්. හරි ලස්සනයි. හරි ෂොක්. මෙන්න ගයිස් මොකද මේ බෙල් වලනවා මුන් ඇවිල්ලා. ගයිස් මේ බලන්න කොරියාවේ මුහුද හිඳිලා. හරි ෂොක්. very good. අඩෝ ලංකාව විතර නෙවෙයි වගේ ඉතින් මේවෙත් මෙහෙම තියෙනවා. ගයිස් බලන්න මේ. එතකොට මේක මේ පැත්තේ තියෙනවා.
ඔය දකුණු පැත්තේදී මොකක්ද මේක මේ පැත්තට එන්නවා. මෙහෙම බලපුවාම ඒ මොකක්ද මාළුවෙක් යකෝ මාළුවේ නෙමෙයි හැම බම් මාළු අල්ලන්න. අර උඩ පාවෙන එක බා. මම ගියා නේද මාළු අල්ලන්න දැන් උඹලා පැත්තේ මුහුදක්වත් තියෙන්නේ. උඹලා පැත්තේ මුහුදක් වන්න. අපෙන් අපෙන් මුහුද තිබ්බට තෝ කිලෝමීටර් ගානක් ඇතුලේ මුහුද. ඒ මාරි මුදක් තියෙනවනේ විනාඩි 20 යන්න. විනාඩි 20 යන්නේ මුහුදට යන්න මාතරට දිසා අපි මුහුද වරන් දෙක්කම බොරු කියන්නේ මේ සිරිජ තමයි මුහුද පෙන්වන්නේ කියලා මඩ වගුරක් පෙන්වන්න ඇවිල්ලා මොනවාද සිරිජ මේ කරන්නේ මඩ ගොඩක් පෙන්වන්න එක්කන් ආවේ මුහුද බලන්න ඇවිල්ලා මේ මඩ ගොඩක් මුහුද නැද්ද ඒ රේවි හොඳේ එරිලා යෝ සපත් දෙක අපරායි මින්ස්ටෝගේ අර කෙලිම බලනකොට පාලම කෙලි කට්ටිය යනවා බෙල්ලෝ අල්ලන්න ඉන්නව කොහෙද පාලම කෙලින් ඉන්නේ අර පාරමේ මෙව දිගට ඉන්නවද මිනිස්සු ඉතින් යමන් ඉතින් මෙහෙට යකෝ මඩේගේ මේ මුන් මොනවද කරන්නේ බෙල්ලෝ යනවා අපිට කොහෙද වලවල් හාරලා මේ කැරියගේ කතා ඒවල චිකන් කාවා බෙල්ලෝ වෙනා චිකනුත් නැහැ මොකෙද සත්තු මරාගෙන කන්නේ යව. චිකන් කාපල්ල අර මොකද අර ෆොටෝ වීඩියෝ එක මොකද්ද මේ මේක පණ තියෙන එක එපා පණ තියෙනද එන ඒ උගේ නෑ හුකුම් හරපගෙන එක බල්ලෝ කකුල පාදේ පේන්නේ නැහැ කොහේකද දාව වතුර දාව මේක දාන්න යන්න බෑ ඒකයි කුයර මේ බූට් එකම දාන්න යනවා හැමෝම බූට් දාන්න යන්නේ බූට් ගන්න තියෙන අතනින් අර මේ කඩයක් කරේ මොකක් කරේ තේ ඔකට ගමුද මෙන්න මේක ඇතුලේ තියෙන්නේ ගමුද සල්ලි එවන්න ඕනද ඒකට බූට් ගන්නවද කියලා ඉතින් යම යන්න බහුකාගනි මම යනවා යන්න මුද හරි ෂෝ මොකද සුපිරි හරි ලස්සනයි අඩේ වුණාට මේ මෙතන ටිකක් වෙලා හරි ඇවිද ඉන්න යනවා අර පැත්තට අපි ඔහොම යන්නේ මට පීනන නම් බෑ හැබැයි ඔය උත්සාහ පේන්නේ නැහනේ නාපවන්න ඕකට ඔළුව දාන්න අඩු ලංකාවෙත් මෙහෙම මෙහෙත් මෙහෙම ඒවා මේ බලහන් මේ බලන්න ගයිස් ලංකාවේ වගේ තමයි බෑ යන්න බෑ මං හිතන්නේ කටවා ඉඳන් දාන් ඉස්සෙල්ලා නෑ හොඳ ගිය පාර වගේ නෙවෙයි හිතලා නෑ මාළුකුවට වැඩ කරද්දිම ලවදා තියෙන රස්නේ අන්න වහාසකින් යන්න බෑ හුත්තර වහලා තියෙන මේ වරේ පාරෙන් කො යන්න ඇයි අරුගෙන් ආමොත් ඔක්කේ කයෝ කිය ඉතින් එයාපෝට් එකට එළියට යන්න ඕන පාරටනේ අහමුදින් ගියට කමක් නැද්ද කියලා වාහනේ යන්න බැරි යකෝ පයින් ගියට කමක් නැහැ මනුස්සයෙක් ඉන්නේ අජොස්සි කියලා හම් අහන්න දෙයක් නැහැ කො මෙතන පාර තියෙන්නේ ගයිස් අද බීම එක කඩගත්තා නිවල් බං ඕකට මේ කොහොමද කොමුඩු රසයිද